ජීවිතේට වටිනාකමක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්සුන්ට කාම ආසාව කියන එක විඳ ගන්න බෑ. එක පැත්තකින්. අනිත් එක ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙන්න බෑ. ඊයේ අඹම්පොළ ඉඳලා යාල් දේවී එන්නේ අඬ. ඇයි? ගල්ගමුවයි අඹම්පොළයි අතර කුජලේ අපි ආපු තුම්රියට පයින්නවා කෑල්ල දෙකට කැඩෙනවා ජීවිතේ. ඇයි එහෙම වෙන්නේ දරා ගන්න බෑ. ඒ වගේම රිය අනතුරු 11 ඊයේ දවසට පුජ්‍යලෙකුට වාහනයක් කරන් පාරේ යන්න තේරෙන්නේ නැහැ. එහෙම සමාජයක්යි නිර්මාණය වෙන්නේ මේ මනස විකෘති වෙනවා මේ ඇහෙන දේවල් වලින්. ඒකට සංගීතය වගේ කියන්න ඕන. මම බය නැතුව කියනවා සංගීතයේ රස වින්දනය වගේ කියන්න ඕන. ඕනම ආකෘතියකින් ඕනම සංගීත ක්‍රමයකින් හැමදාම කියන්න බෑ. දැන් තියෙනවනේ ගීත මට ඉස්සෙල්ල ලස්සනට පිපුණු වනමල් ගල් පීරන දියවැල් මං ආස කරන මැණි කැටෙනිල් දුර ඈත කලේ ගල් ගුහාවක ගෙවනෝකල් ලස්සන වගේ කිරිල්ලි සුරතල් හරිනේ ඒ රිද්ම දෙක ගැලපෙනවා. තමන්ගේ කිරිල්ලි ගැන කියනවා ආදරය ගැන කියනවා මල් ගැන කියනවා හරි. මේ රටේ මම පොඩි කාලේ මට අවුරුදු මේ වගේ වයස ගුවන් අනතුරක් සිද්ධ වෙනවා ලක්ෂපානේ සප්තකන්‍යා කඳුවැටියේ මේ ගුවන් යානේ වදිනවා මක්කම වන්දනාවේ ගිය පිරිසක් සේරම මිය යනවා. දවස් දෙකකට පස්සේ තමයි මේ මිනි ගන්න බව කිට්ටු වෙන්නේ. යන්න බෑ මහ කැලේ. ලක්ෂපාන දියාල කිට්ටු ගින්ති. ඕක වුණා විතරයි සතියක් ගියේ නෑ. අර රිද්දේටම හදනවා ගීතයක්. කන්දේ හැපුණ මහවනන්තරේ දීසියට අහස්යන්තරේ මරුවා කලමිතුරේ බේරෙන්න බෑ සසරේ කාගේද මට වරද නොතේරේ. හරි. අප්පුඩියක් ඉල්ලනවා සින්දු. එතකොට ඇයි මෙහෙම වුනේ? හැම ආකෘතියකටම හැම එකක්ම දාන්න බෑ. ඒක සංගීත නිර්මාණයේදී නිර්මාණකරුවා දැනගන්න ඕනේ. සමහර දේවල් කියන්න බෑ. දැන් මේ කෙනෙක් මිය ගිය එක ඒ මිය ගිය අවස්ථාව කියන්න බැරිද සංගීතයෙන් පුළුවන්. බලන්න මේකට ගුණදාස කපුගේ සූරින් ගන්නේ මේවර කෙලියන නාද රටක්. මේවර කෙලිය කියන්නේ සතුට. අමුත් එක දුකට හරවන්න පුළුවන්. සාර සදිසි පෙති පෙර නෙලන කල ඔලගිය දෝ මගේ මේවරයා නනෝ නුඹ පල් නුඹේ දරුවම් පල් අප දුටුවේ නැත මේවරයා. මේක කෙලි ගීයක්. කෙලි සෙල්ලම් වලදී කරපු ගීයක්. එතකොට මේක මේ විදිහට කිව්වොත් සාර සදිසි පෙති පෙර නිලන කල වලගිය දෝ මගේ මේවරයා. එතනදී රිද්මේ මන්දගාමී වෙනවා. බලන්න මේ ගීත අනුව නිර්මාණය වෙන්නේ එතනින්. වැවේදී ඇති නිකින් නිමිල්ලේ අඩ හඳ යායට කෙකටිය පිපිලා වැකන්දේ බෝගස් හෙවනේ මම අද තනියම කොලිද ගනිනවා. ගීතේ වචන වෙනදා වාගේම තලමල් පිපිලා තිබුණට ළඟවත්තේ. ඔක අපි බලමු රිද්මත් එක්ක. පබලු නගේ නාමල් තිලකේ පුංචි ඔසරි මණිකේ සුමනෝ උඹ ඇයි නැත්තේ
වැවේදී ඇති නිකින් නිනිල්ලේ අඩ හඳ යායට කෙකටිය පිපිලා වැකන්දේ බෝකස් හෙවනේ මම අද තනියම පොලිඳ ගනිනවා. දැන් මේ වෙන රිද්ම වල ගීත ඇහිලා දැන් මේ වගේ ගීතයක් කියනකොට සවන් දෙන්නත් බැහැ සමහර. අයි මේක ඇදෙනවානේ. දැන් FM නාලිකා ගොඩක් තියෙනවා. අපේ යාළුවොත් වගේ ඉන්නේ. කපුගේගේ උපන්දිනයේ කිට් වෙනකොට අපෙන් අහනවා මේ කපුගේගේ නැද්ද හොඳ සින්දු අපිට තියෙනවා නම් එවන්නකෝ. හරි ලස්සන සින්දු මග්ගා මේ තියෙන්නේ. මේ හොඳ සින්දු. මේ වගේ කිසි පංච එකක් නෑ. බැරිද මේවා රීමික්ස් කරලා අපිට එවන්න? රීමික්ස් කරලා දුන්නොත් නම් පුළුවන්. මේවා බෑනේ අපිට සාරි විකුණන්න බෑ, ලොරි විකුණන්න බෑ, කාර් විකුණන්න බෑ, ට්‍රැක්ටර් විකුණන්න බෑ. කොහොමද සේරම? එතකොට කියන්නේ මෙන්න මෙහෙම හදලා දෙන්න කියලා බබළුණාගේ. පබලු නග්ගේ නා මල් තිල්ලකේ පුංචි ඔස්සරි මණිකේ සුමනෝ උඹ ඇයි නැත්තේ සුමනෝ උඹ ඇයි නැත්තේ පබලු නග්ගේ නා මල් තිල්ලකේ පුංචි ඔස්සරි මණිකේ සුමනෝ උඹ ඇයි නැත්තේ සුමනෝ උඹ ඇයි නැත්තේ පුංචි සන්තියේ පැටිකේ කාලේ වැලිකෙලියේ සිත සෙල්ලම් ගෙව්වේ ඇලේ දුලේ වැටිුරේ දුප්පන එගොඩ වෙලා ඒ දන්නේ නුඹට අපි දෙන්නයි අකුරට ගිය අලියම අකුරු බැරි වුණා නුඹට වගේ මට පන්තිය පළවෙනියා හැමදා නුඹ අන්තිමයාමයි හැමදාමත් මම එදා නුඹ වෙනසක් නෑ මට අඹ දමනාල කෙනක් දුන්න මට කොලින්ද කෙලින්නට පංච දමන්නට එකතු වුණා අපි ඇන්නේ සුමනෝ 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 කොහොම හදලා දෙන්නේ කියලා. එතකොට සුමනත් වෙනව නැගිටලා කපුගේත් වෙනව නැගිටලා යකෝ මොකද්ද මේ සද්දේ කියලා. ස්වභාවික ගීතය අරයි යන්නම හදන්නේ එතෙන්. මොකද ඒ තරම් මේ කන් වෙනස් කරලා තියෙන්නේ. කන් වෙනස් කරගන්නවා කියන්නේ මුළු ජීවිතේ වෙනස් වෙනවා. ඒවට හුරු නම් පස්සේ හදවත වැල්ඩින් කම්මලක් වගේ. රස විඳ ගන්න බෑ. ඔක්කොම පේන්නේ අනිත් පැත්තට. එහෙම බෑ ඔබේ ගමන. ඔබ සාහිත්‍යයට ලං වෙන්න ඔබට හොඳ ගමනක් යන්න පුළුවන් දුවේ පුතේ. මං කලේ සංගීත නිර්මාණකරුවාගේ කාර්යභාරය. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අප මේ ළඟට